සයිරිගේ හිත ටිකෙන් ටික චකිතයකට පත්වෙන්න ගත්තේ නිමේෂ්ගේ හැසිරීම එක්ක. වෙඩින්න එක ඉවර වෙලා ඒ සුවිසල් හෝටලයට එනකම්ම නිමේෂ් නම් සයිරිට එක් වචනයක්වත් කතා කරේ නෑ. කෙල්ල දිහා බැලුවෙත් නෑ. සයිරිගේ වුවමනාවට විතරක් කරගත්තු විවාහයක් වගේ තමයි නිමේෂ් හැසිරුනේ. ඒ වෙනස කෙල්ලට දරා ගන්නව බෑ. කවදාවත් නොදැක්ක පිරිමියෙක් කසාද පදින්න උනේ සයිරිගේ තාත්තගේ පරිකිරීමට මිසක් කෙල්ලගේ නම් පොඩ්ඩක්වත් කැමැත්තකට නෙවෙයි. සයිරිගේ තාත්තා කියන්නේ සයිරිගේ ලොකුම හතර වගේ හැසිරෙන කෙනෙක්. කෙල්ලට ඒ තරම්ම වෙනස්කම් කරන්න කැත්තේ කෙල්ලගේ තාත්තා. සයිරි දන්නවා ඒ තාත්තා කියන පුද්ගලයා කෙල්ලගේ ඇත්ත තාත්තා නෙවෙයි කියලා. සයිරිගේ අම්මගේ දෙවෙනි කසාද සැමියා. ඉතින් ඒක නිසා සයිරිව ඒ තාත්තට බරක් වුණා. කසාද බැඳපු වෙලාවෙ ඉඳලම සයිරිගේ මූණේ නම් හිනාවක් තිබ්බේ නෑ. තාත්තා කියන නාමික පුද්ගලයාට නම් තිබුණේ පුදුමාකාර සතුටක්. නිමේෂ් කියන්නේ ඒ තාත්තගේ හොඳම යාළුවගේ පුතා. උපතින්ම සල්ලිකාරයෝ. ඒත් නිමේෂ්ට වෙන සම්බන්ධයක් තිබුණා. ඒ ගැහැණු ළමයාට කොල්ලා ආදරේ නිසාම සයිරි ගැන කිසිම හැඟීමක් තිබ්බේ නෑ. කොල්ලගේ හිතේ තිබුණේ නම් කොහොම හරි පරිගන්න චේතනාවක්. අහිංසක සයිරිට වෙන්නේ නිමේෂ්ගේ තඩුවන් මැද්ද ජීවත් වෙන සිද්ධ වෙන එක. සාරිය කලවල වොෂ් එකක් දාගත්ත සයිරි චාම් ගවුමක් ඇඳගත්තා. නිමේෂ්ට කෙල්ලෝ පෙරුණි නයාට අදකොළ පේනවා වගේ. ඒ තරම් රවුල තමයි නිමේෂ් සයිරි දිහා බැලුවේ. සයිරිට අම්මගේ ආදරේ ටිකෙන් ටික අඩු වුණා. තාත්තා කියන විදියට අම්මා ජීවත් වෙන නිසා. දෙන්නටම ඕනේ උනේ සයිරිගෙන් නිදහස් වෙලා සැනසීමෙන් ජීවත් වෙන්න. දවල් කෑම ටිකක් හරියට කාපු නැති නිසා කෙල්ලට තැනුනේ පුදුමාකාර පටකින්නක්. කෙල්ල ඇත්තටම අහිංසක වැඩි. ඒක නිසාම නිමේෂ් එක කතා කරන්න කෙල්ල බයයි. පටකින්න කොයිතරම්ද කියනවා නම් කෙල්ලට තරහා ගන්න බැරි ඉසරදේකුත් ආවා. මට බඩගිනි. සයිරි එක කිව්වේ හීන්තාටිය තාගෙන. පුදුමාකාර පහත්සරයකින්. නිමේෂ් කෙල්ල දිහා බැලුවේ යක්ෂයෙක් වගේ. ඉතින් මට කියන්නේ ඕඩර් කරගෙන කනවා. මේ ඕයි තමුම්මාව පැන්ද කියලා මගේ වයිෆ් නෙවෙයි හරි. අනික මම ඔහෙගේ වැඩකාරයෙක් නෙවෙයි. තමුන්ට ඕනි දේවල් තමුන් කරගන්නවා. මම දැයි යනවා පහලට මගේ යාළුවෝ සෙට් එකත් එක්ක මම ටිකක් ගන්නවා. ඔහේ කන විදියකට කනවා. නිමේෂ් මහා හයියෙන් එහෙම කෑ ගහලා දඩස් කන තොරත් වහගෙන කාමරයෙන් එළියට ගියා. සයිරිට හිතුනේ පොළොව පලාගෙන යන්න. බඩකින්න දැවුනාටත් වඩා තදින් කෙල්ලගේ හිතේ කින්දර වැඩි වුණා. සයිරි මහා හයියෙන් ඇඬුවා. කෙල්ලගේ ෆෝන් එකෙන් අම්මට කෝල් එකක් ගන්න හැදුවා. මගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණා. අලුත බැඳපු ජෝඩුව මද සමය ගත කරන්න අපු කාමරයක් ඇතුලේ කෙල්ලෙක් විතරක් හැඬු කඳුලින් ඉන්නවා. මනමාලයා යාළුවෝ එක පහලට ගිහින් කාලා බීලා විනෝද වෙනවා. තමන් ඉපදුණු එක මහා කරුමයක් කියලා තමයි කෙල්ලට හිතුනේ. සයිරි හෝටල් එකකින් කෑම ඕඩර් කළා. ඒත් කෑම පැය දෙකක් තිස්සේ ආවේ නෑ. සයිරිට තේරුණා ඒක නිමේෂ් හිතාමතාම කරපු දෙයක් බව. නිමේෂ්ගේ කීම නිසා තමයි හෝටල් එකෙන් සයිරිට කෑම එව්වේ නැත්තේ. සයිරි මේසෙ උඩ තිබුණු වතුර බෝතලේ හිස් යනකම් එක හුස්මට බිව්වා. කෙල්ලට එළියට යන්නත් බෑ. නිමේෂ් එළියෙන් දොර ලොක් කළා. සයිරි පටකින්නෙම ඇඳට ගියා. කෙල්ලට නින්දන අහල සීමාකවත් තිබුණේ නෑ. ඒ තරම් ඒ ඔළුව ප්‍රශ්න වලින්ම පිරලා තිබුණා. ඔහොම ටික වෙලාව සිහිනි හාන්සි වෙලා ඉති කෙල්ලට යාන්තමට වගේ දොරට යතුරු දාන සද්දයක් ඇහුණා. කෙල්ල එක පාටම නැගිටලා ඇඳෙන් වාඩි වුණා. ටික වෙලාවකින් දැකපු තේ සයිරි බය පීත වෙලා කියා. දෙයියනේ මේ කවුද? වැරදි කාමරයකට මිස්ටර් ඇවිත් ඉන්නේ. ප්ලීස් එළියට යන්න. මගේ හස්බන්ඩ් දැන් ඒ. සිහිනි හරි අමාරුවෙන් වචන පටලවලා එහෙම කිව්වා. එතකොටම ඇතුළට ආපුවේ හැටි තැටි පිරිමි කෙනා දොර ලොක් කරලා දැම්මා. කෙල්ලට හීන්දාඩිය දැම්මා. අඩියෙන් අඩිය සිහිනි පස්සට ගියා. තමන් කසාද බැඳපු නිමේෂ් වෙනුවට කාමරයට ආවේ වෙනත් පිරිමියෙක්. සිහිනි පස්සෙන් පස්සට ගිහින් නැවතුනේ බාත්රූම් එකට යන තොර ළඟ. කෙල්ල හැදුවේ ඒක ඇතුළට රිංගලා තොර වහගන්න. ඒත් එක පාරටම කඩාගෙන පැනපු පිරිමි කෙනා සිහිනිගේ අතින් ඇදලා අල්ලගත්තා. ඔයා සිහිනිද? බය වෙන්න එපා. මගෙන් ඔයාට කරදරයක් නෑ.
මම ආවේ ඔයා වැටෙන්න යන කරදරයකින් බේරගන්න. මම කියන දේ හොඳට අහන්න. ඊට කලින් ඔහොම ඉන්න. මම ඔයාට කෑම මොනවා හරි ඕඩර් කරනකම්. ගොඩාක් බඩගිනි පාටයි. අනිත් එක ඔයාට මේ රූම් එකට කෑම ආවේ නැති බව මම දන්නවා. මුලින් කාලා එමු. අපි වැඩි වෙලා මෙතන ඉන්න හොඳ නෑ සිහිනි. කෑම කාලා ඉක්මනින් යමු. සිහිනිට මුකුත්ම හිතාගන්න බැරි වුණා. මොනවා වුණ කෙල්ල හිටියේ බඩගින්නෙන්. ඒ වගේම කාමරේට ආපු පිරිමි කෙනා ගුණයහපත් කෙනෙක් බව සිහිනිට තේරුණා. කෑව ඇතිද ඔයාට? තා මොනවා හරි ඕනේද? සිහිනි, ඔයා ඉක්මනින්ම ඇඳුමක් දාගන්න. නයිට් ඩ්‍රෙස් එක අයින් කරන්න. අපි මෙතනින් යන්න ඕනේ. මේ හැම දෙයකටම අපිට හරියටම පැයයි තියෙන්නේ. දැනටම පැය භාගයක් ඉවරයි. මම මේ කතාව ඔයාට යන ගමන් කියන්නම්. නිමේෂ් ඔයාගේ හස්බන්ඩ් උනේ නමුට විතරයි සිහිනි. ඔයා මාව විශ්වාස කරලා යමු. මගෙන් ඔයාට හානියක් වෙන්නේ නැහැ. මටත් නංගි කෙනෙක් ඉන්නවා. ඒක නිසා මට මේව බලන් ඉන්න අමාරුයි. ඔයා මේ සෝල් එක ඔලුවට දාගන්න. මුස්ලිම් ළමයෙක් වගේ මූණ පේන්නේ නැති විදිහට. අපි පහළට යන්න ඕනේ. කාටවත් අඳුරගන්න බැරි විදිහට. මේ තියෙන්නේ මගේ කාර් එකේ යතුර. සුදු පාට ටිපෙන්ඩර් එකක් තියෙනවා හෝටල් පාක් එකේ අයිනෙම. නම්බර් 1. ඔයා කීයක අරන් ගිහින් වාහනේට නගින්න. මම විනාඩි 5ක් යන්න කලින් එතනට එනවා. හරිද? මොනවා නම් වෙනසක් වෙන්න යන බව සිහිනිට තේරුණා. තමන්ට ලොකු අනතුරක් වෙන්න ගිය බවත් ඒකෙන් දැන් කලව ගන්න කෙනෙක් ඉන්න බවත් විතරයි සිහිනි දන්නේ. කෙල්ල එක තේරුම් ගත්තේ උපරිම පැයක කාලයක් විතර තියෙනවා කියපු නිසා. සිහිනි මුස්ලිම් කෙල්ලෙක් වගේ වෙස්සලා ගත්තා. කෙල්ල හිමින් පහළට බැස්සා. එලිමා හද්දකක නිමේෂ් එක්ක කොල්ලු 7-8ක් විතර බොන එක සිහිනි දැක්කා. කාමරේට ආපු තරුණයා කියපු විදිහට සිහිනි අදාළ වාහනේ හොයාගෙන ගිහින් නැගගත්තා. කෙල්ලට සයිඩ් කණ්ණාඩියෙන් හැමදේම පෙනුණා. නිමේෂ්ගේ ටේබල් එක ළඟට සිහිනි හම්බ වෙන්න ආපු පිරිමි කෙනාවිත් මොනවද කියනවා කෙල්ල දැක්කා. එතකොටම නිමේෂ්ගෙන් තවත් යාළුවෙක් පුටුවකින් නැගිට්ටා. කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම ඒ තරුණයා වැනෙනවා. කාමරේට ගිය තරුණයා සිහිනි ඉන්න වාහනේ පැත්තට ආවා. මොන තේ වුණ සිහිනියේ පිරිමියා දැඩිවම විශ්වාස කළා. තවත් මොහොතක්වත් ඉන්න බෑ සිහිනි. අපි ඉක්මනින් මෙතනින් යමු. අර කියපු කොල්ලා ඔයා හිටපු රූම් එකට යන්න කලින් අපි මේ සීමාවෙන් යන්න ඕනේ. මොකක්ද මේ වෙන්නේ කියලා විතර මට කියන්න පුළුවන්ද? සිහිනි, ඔයා මේක අහලා කලබල වෙන්න එපා. මම ඔයාට හැමදේම කියන්නම්. මේෂ් කියන්නේ හිතන තරම් සුන්දර මනසෙක් නෙමෙයි සිහිනි. අපි යාළුවෝ තමයි. යාළුකම් මතින් ඌ පට්ට. ඌ අංක 1. අපිට කවදාවත් ඌ හදන්න බෑ. කෙල්ලෝ කියන්නේ බෝනික්ක වගේ. අර ගන්නවා විසි කරලා දානවා. ඔයා දන්නවද සීනි? ඔයා වූ මැරිකලේ ආදරයකට නෙමෙයි පරිගන්න. ඔයාගේම තාත්තගේ ප්ලෑන් මේවා. ඒ විදියට තමයි ඌ මේ දේවල් ප්ලෑන් කළේ. ඒ කියන්නේ සීනි ඔයාගේ වෙඩින් එක දවසට මේ දේවල් ඔක්කොම කරන් මූ ප්ලෑන් කළා. යාළුව ටීම් එකක එක විදිය වුන් ඉන්නවනේ. මම තමයි හිටපු සංවේදී ටීම් එක. ඌ මට නෝන්ඩි කරනවා සමහර වෙලාවට මම කොන් වෙනවත් එක්ක. නිමේෂ් ඔයාට මේ හොටෙල් එකේ හනිමූන් එක්කන් ආවේ තව යාළුවෝ 10කට එන්න කියලා. ඌ කිව්වේ යාළුවෝ 10 දෙනාට පැය ගානේ ඔයාව දෙන්නම් කියලා. ඌ මද සමය ගත කරන්නේ නැහැ කිව්වා. අපේ වුන් ඔක්කොටම ඒක ලොකුම chance එකක් වුණා. හොදටම බීර සිහිය නැති වෙනකම බීර එක්ටික පැය ගානේ සිහිනිය පාවිච්චි කරන්න එන්න ලෑස්ති වුණා. මම නොබී ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි බොනවා කියලා මහා ලොකුවට නාන්නේ නෑ. හැබැයි මේ හැමතේම මම දන්න නිසා මම අද නම් බොනවා වගේ රඟපෑවා. මට ගොඩාක් වෙඩි වගේ මම පෙන්නුවා. ඊට පස්සේ මම මුලින්ම ඒ chance එක නිමේෂ්ගෙන් ගත්තා. මම මුලින්ම ආවේ පැයකින් අනිත් එක්කට යන්න ලෑස්ති වෙන්න කියලා කියාගෙන. මම ඔයාව 10ක් අතින් විනාශ වෙනවා බලන් ඉන්නේ කොහොමද සිහිනි? ඔයා මට මගේ නංගි වගේ. නිමේෂ්ගේ මගේ යාළුකම් අදින් ඉවරයි. සිහිනි, ඔයා කියනවනම් ඔයාට ආරක්ෂිත තැනකට මම පරිස්සමින් ගිහින් දාන්නම්. කවුද ඔයාට විශ්වාසවන්ත කෙනෙකුට ඉන්නේ? ඔයාගේ ගෙදරට යන්නත් බෑනේ. කෙල්ල තප්පර ගානක් නිහඬවම බීම බලාගෙන අඬනවා. මේ වගේ ලොකු අපරාධයකින් තමන්ව පේරගන්න ඉදිරිපත් වුණු මේ තරුණයා මිස තමන්ව පරිස්සම් කරන්න තරම් සුදුසු කෙනෙක් වෙන නෑ කියලා සිහිනිට හිතුණා. මට වෙන තැනක් නෑ අයියේ. අනේ පින් සිද්ධ වෙයි. මා ඔයාලගේ තිහට එක්කන් යන්න. කෙල්ල එහෙම කිව්වා නෙමෙයි.
ඉබේටම එහෙම කියවුණා. ඒ තරුණයාට සිහිනි දිහා බලන්නවත් බැරි තරමට දුක හිතුණා. කෙරේ තරමටම වැරහින්නක් වගේ අඬනවා. සිහිනි මම උදව් කරලා වාසි බලාපොරොත්තු වෙනවා නෙමෙයි. ඔයාට මගේ ළඟ පරිස්සම් වගේ දැනෙනවා නම් ආදරණීය බවක් දැනෙනවා නම් මම කැමති ඔයාව මැරි කරන්න. අපි මේ රටෙන් යමු. නිමේෂ් කියන නමක්වත් ආය අපේ ජීවිතවලට ඕනේ නෑ සිහිනි. මම ඔයාව ආදරෙන් බලා ගන්නම්. අනේ ඔයාට ගොඩාක් පින් දෙයියනේ. සිහිනි කිව්වේ අත් දෙක එකතු කරලා වඳින අතරේ